සුබ දවසක්. මම දමින්ද තෙවරක් පෙරුම පදිංචිය අලුත්ගම බෙන්තර ප්‍රදේශයේ සංචාරක ප්‍රදේශයක්. නිතරම විදේශිකයන් ගැවසෙන මම අද මෙම රජයට ලංකාවේ විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන අයාලේ යන සුනකයින් සම්බන්ධයෙන් ඔබතුමන්ලාගේ කාරුණික අවධානය යොමු කර ගැනීමට කැමැති. ඇත්තටම දැන් අයාලේ යන සුනකයන් සහ පූසන්ගේ ප්‍රශ්නය දේශීයව ඇතිවන ප්‍රශ්නය තමයි. ඇත්තටම රටේ මේ සත්වයින් තුලින් ජල බීතිකාව වෙන ජල බීතිකාව සහ එයින් වාර්ෂිකව මේ රටේ යම් සැලකිය යුතු ජීවිත සංඛ්‍යාවක් මේ රටට අහිමි වෙනවා. ඒ වගේම මෙම ජල බීතිකාවට යන වියදම බැලුවොත් මේ ජල බීතිකාව තුළ මේ සුනකයින්ට වැක්සින් කිරීමට, එහෙම නැත්නම් බල්ලන් සපා කෑම තුළ මහජනතාවට කරන්න වෙන ප්‍රතිකාරවලට විශාල මුදලක් රජයෙන් බදු මුදල් වැය වෙනවා කියන එක අපි හැමෝම පිළිගන්න කාරණයක්. එතකොට දැනට වර්තමානයේ මේ අයාලේ යන සුනකයින් වෙනුවෙන් රජය කරන මූලිකම වැඩපිළිවෙල තමයි වාහනයක වෙට් සර්ජන් කෙනෙක්, රියදුරේ, තවත් සේවකයෝ දෙන්නෙක් පමණ ක්‍රූ එකක් තැනින් තැනට ගොස් දවසකට වඳ සැත්කම් 4-5ක් වගේ. මොකද මේ අයාලේ යන සුනකයින් අල්ලන්නේ යම් කාලයන් ගත වෙනවා. එතකොට මේ එක බැලුවහම දවසකට 5-6ක් කරනවා ඇති. නමුත් මෙහෙම මේ ප්‍රශ්නයට උත්තර සොයන්න ගියොත් මේක කවදාවත් උත්තර සොයන්න බැරි ගැටලුවක්. මොකද මේ රටේ ඉන්න මිනිස්සු කිසිම වගකීමකින් තොරව සුනකයින්ව ඇති කිරීම තුළ මේ සුනක ගහණය දැන් අපේ පරිපාලනයෙන් මිදිලා අයාලේ යන තත්යකට පත් වෙලා තියෙන්නේ. ඒ හින්දා මෙසේ මේ ආණ්ඩුවෙන් ගෙනියන වැඩපිළිවෙල තුළ කවදාවත් මේ සුනක ගහණය පාලනය කිරීමක් කරගන්නට බැරි කියන එක තමයි මගේ විශ්වාසය. ප්‍රායෝගිකවත් අපි දකින්නේ ඒ තත්ත්වෙම තමයි. එතකොට මේකෙන් අපි දැන් මේ රජය ටුවරිසම් ප්‍රොමෝට් කරන්න ලොකු වැඩපිළිවෙළවල් ගෙනියන. එතකොට දැන් අපි මෙම රටට විදේශිකයන් ආවහම විදේශිකයෝ කියන්නේ මේ වගේ සත්වයින්ට බොහෝම කරුණාව ලෙදියාව දක්වන පිරිස්. එතකොට මොවුන් මේ අයාලේ යන සුනකයින්, ඒ වගේම මේ පරිසරයේ තියෙන කුණු කන්දවල්, ඒ හැම දෙයක්ම දැක්කහම අපි එම විදේශිකයන්ට දෙන්නේ අපේ රට ගැන වැරදි චිත්‍රයක්. ඒ වගේම මේක බෞද්ධ රටක්. එතකොට මේ බෞද්ධ සංස්කෘතිය තුළ සත්වයකට මෙහෙමද සලකන්නේ කියන හැඟීම උන් තුළ ඇති වෙන එක අපිට නවත්තන්න බෑ. ඒ වගේම තමයි මේ සමාජය සත්වයේ කෙරෙහි වගකීමකින් තොරව බැලීම තුළ තමයි අද අපි පාරේ යනකොට බලු පැටවුන් වීදිවල අතරමං කරලා යන්නේ, හොරි කස අඬු කැඩිච්ච අඬු ගුටි කාලා වාහනවල හැප්පිලා
කන්න බොන්න නැතුව බොහෝම බොහොම ඇහැට ගැළපෙන්නේ නැති තත්වයක් තමයි අපිට මේ සමාජය තුල දකින්නේ. එතකොට මේවා දැක්කහම විදේශිකයන් පවා අපේ රට ගැන ගෙනියන චිත්‍රය ඒ තරම් හොඳ සුබදායක වෙන්නේ නැහැයි කියන එක තමයි කියන්නට තියෙන්නේ. ඒ නිසා අපි මේකට ස්ථිරසාර විසඳුමක් හොයන්න ඕන. එහෙම නැතුව පැලස්තර ගහලා මේ කටයුත්තට විසඳුම් හොයන්න බෑ. ඒ වගේම තමයි අපි නිකන් පොඩ්ඩක් ඈතට ගිහිල්ලා බැලුවොත් එවකට ඉංග්‍රීසි රජය ඇත්තෙන්ම මං අහලා තියෙනවා අපි දන්නවා බල්ලන් මේ සුනකෙක් වැටි කරනවා නම් බදු අය කරා. එතකොට ඇත්තටම මේකට එම යුගවලදී අපේ ශ්‍රී ලාංකිකයෝ hina වුණ එක තමයි කරේ. ඉංග්‍රීසි රජයත් ඒ වගේම එම පාලනය කරපු රැජිනත් අපේ බල්ලන්ගෙනුත් බදු අය කරගෙන කනවා බොනවා කියලා අපේ මිනිස්සු මේ ප්‍රශ්නය මතු පිටින් බලලා hina වුණ එක හූ කියපු එක තමයි සිද්ධ කරේ. නමුත් මම මේ බදු එවකට ඉංග්‍රීසි රජයන් බදු ගැසීම කියන එක ගැඹුරට ගිහින් බැලුවොත් ඒකේ ලොකු අර්ථයකුත් තියෙනවා කියලා මට තේරෙනවා. මොකද බද්දක් ගෙවන්න පුළුවන් කියන්නේ යම්කිසි මුදල් හදල් තියෙන පුද්ගලෙක්. එතකොට සත්වයෙක්ව ඇති කරනවා නම් ඒ සතාගේ වගකීම් ඒ සතාට ආදරේ තියෙන්නත් ඕන. ඒ සතාගේ වගකීම් ගන්න මිල මුදලුත් අවශ්‍යයි. එහෙම කෙනෙකුට විතරයි ඉංග්‍රීසි රජයක් විසින් සතෙක්ව ඇති කරන්න අවස්ථාවක් දුන්නේ. එතකොට අර එහෙම වගකීම් දරන්න බැරි කෙනෙකුට ආදරයක් නැති වගකීම් දරන්න බැරි කෙනෙකුට සත්වයින් නැති කරන්න දුන්නේ. ඒකේ එහෙම තමයි එවකට මේ සුනක ගහණයන් පාලනය කිරීම එම කාලවල රජයන් විසින් කරන්න ඇත්තේ. මොකද ඒ කාලේ වෙනකොට ඔය වඳකරණය කිරීම පිළිබඳ එහෙම මේ තත්ත්වයන් තිබිච්ච නැති කාලවකවානු වල. ඉතින් එතකොට දැන් අපිට දැන් මේකේ බැරෑරුම්කම මම තවදුරටත් විස්තර කරන්න යන්නේ. මේවෙන් වෙන හානිය මේ සමාජයට වෙන මේ විදේශිකයන්ට එන වැරදි චිත්‍ර මේවා ගැන ගොඩාක් දේවල් කතා කරන්න උදාහරණ තියෙනවා. ඔය මම ඉතින් විදේශිකයොත් එක්ක අපේ යම් ව්‍යාපාර කටයුතු වලදී මම සම්බන්ධ වෙනවා. මේ ඒ වගේ මේ ප්‍රදේශවල ඔවුන් පදිංචිව වාසය කරන අයත් ඉන්නවා. අපි ඔවුන් එක්ක සුහදව කතා බහ කරනකොට එම රටවල් වල තත්ත්වය ගැනත් අපි කතා කරනකොට අපිට තේරෙනවා මේ සතෙක්ව ඇති කිරීමේ වගකීම කියන එක මොකක්ද කියන එක. ඉතින් මේ වගකීම් විරහිත නම් අපි මෙම සමාජීය වගකීම් විරහිත නම් අපි මේ සුනකයින් සහ පූසන්ගේ ගහණය පාලනය කිරීම කියන එක වෙනුවෙන් නීති ක්‍රියාත්මක කිරීම පමණයි මෙවැනි සමාජයක අපිට කරන්න පුළුවන් එකම විසඳුම. එතකොට මම ඒ වෙනුවෙන් මට දැනෙන විදිහට මම යෝජනාවක් මෙම රජයට ඉදිරිපත් කරන්න කැමතියි. හැබැයි මේක නීතියක්. ඒ හින්දා මේ යම් නීතියක් විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්න ඕන. මෙන්න මේකයි සරලව බොහොම ලොකු රොකට් සයන්ස් එකක් මේකේ නෑ. බොහොම සරල කතාවක්. හැබැයි නීතියක් විදිහට ක්‍රියාත්මක කර ගැනීම විතරයි අවශ්‍යතාවය තියෙන්නේ. මේක තමයි උදාහරණයක්. මට අවශ්‍ය වෙනවා සුනකෙක්ව ඇති කරන්න.
මම සුනක පැටියෙක්ව කොහෙන් හරි ලබා ගන්න. එතකොට එතන ඉඳලා නීතියක් තියෙන්න ඕන. මේක නීතිය දැන් මම කතා කරගෙන යන්න. මේ සතාව ප්‍රථමයෙන්ම මම සුදුසුකම්ලත් පශු වෛද්‍යවරයෙක් ළඟට ගෙනියන්න. මේ සතා ගෑනු සතෙක්ද පිරිමි සතෙක්ද කියන එක අදාළ නැහැ. පොදුවේ හැම සත්වයකටම කරන්න ඕන දෙයක්. මම එම සත්වයාව ගෙනහිල්ලා එම සුදුසුකම් වෛද්‍යවරයා තුලින් වඳසැත්කමක් කරගන්නවා. ඊට පස්සේ ආණ්ඩුවෙන් ලබා දුන්න ෆෝම් එකක් තියෙනවා සත්වයින් සම්බන්ධයෙන් මේ පශු වෛද්‍යතුමා ළඟ. එතුමා ළඟ එතකොට එම සත්වයා පිළිබඳ එම සත්වයාගේ අයිතිකාරයා මගේ නම ඇඩ්‍රස් සියල්ල දාලා ඊට පස්සේ එම සතාට මොකක් හරි නමක් දෙනවා නම් ඒක දීලා ඊට පස්සේ මේ සත්‍යාව වඳසැත්කමකට ලක් කරා කියන එක සහතික කරන්න ඕන. ඊට අමතරව ඔය සුනකයන්ට මූලිකව දෙන ජල පීතිකා එන්නත් පණුවන් හැලීම් ඔය පස්ස පණ නැති වෙන ඔය මොකද්ද එක ලෙඩ වර්ග තියෙනවා මූලිකව. ඒවට අවශ්‍ය කරන ප්‍රතිකාර කරලා දුන්නා කියන එක ස්ථිර කරන්න ඕන එම ෆෝම් එක තුල. ඊට අමතරව මේ සත්වයාගේ හඳුනා ගැනීමේ විශේෂ ලක්ෂණ එම සත්වයාගේ පාටවත් ඒ මොන හරි විශේෂ ලක්ෂණ තියෙනවා නම් ඒවා එම ෆෝම් එකේ සඳහන් කරන්න ඕන. ඊට අමතරව එම සත්වයාගේ ඡායාරූපයක් සහිතව සහතික කරන ලද එම ෆෝරමය මම ලබාගත යුතුයි. ඉන් පස්සේ එම ෆෝම් එකයි බලු පැටියවයි රැගෙන මම යන්න ඕන ප්‍රාදේශීය සභාවට. බලු පැටියව ගෙනියන්න ඕනේ ඒ ෆෝම් එක රැගෙන මම ප්‍රාදේශීය සභාවට යන්න ඕන. ප්‍රාදේශීය සභාවේ තියෙනවා එන්ග්‍රේවින් අර ඇලුමිනියම් පොඩි තහඩු වල ස්ථිරව නම මගේ නම ඇඩ්‍රස් එක කොටන්න පුළුවන් පොඩි එන්ග්‍රේවර් මැෂින්. ඒවා අදාළ ආයතන වලට ලබා දිය යුතුයි. එමෙ එන්ග්‍රේවර් මැෂින් එකෙන් මගේ නමයි කොටපු ඇලුමිනියම් ස්ථිර තහඩු කිහිපයක් මට එතනින් ලැබෙනවා. එම ටිකත් අරගෙන මම මගේ ස්ථිර ඒ නේම් ටැග් එක කරපටියක් ආධාරයෙන් එම අදාළ සුනකයාගේ බෙල්ලේ ගැට ගසන්න ඕන. ඊට පස්සේ මම මේ ෆෝම් එක අදාළ පළාතේ ග්‍රාම සේවකට ගොස් එම ෆෝම් එක බාර දෙන්න ඕන. එතකොට ග්‍රාම සේවක අදාළ ග්‍රාම සේවක නිලධාරියා ළඟ එම තමුන්ගේ වපසරියේ ඉන්න සුනකයින් ඇති කරන කට්ටිය කවුද නැති කට්ටිය කවුද මේ සියලුම ඩේටා එයා ළඟත් තියෙනවා. ඊට පස්සේ මට ගැටලුවක් නැතුව මේ සත්‍යාව ඇති කරගෙන යන්න පුළුවන්. ඒ වගේම එතකොට මේ ඩේටා තියෙනකොට මෙම ග්‍රාම සේවක නිලධාරීතුමා මොකද ඔය ජල බීතිකා කියන එක පාලනය කරන්න මම දන්න තරමින් අවුරුදු 3න් 3ට හෝ 4න් 4ට එම සත්වයාට ඒ අදාළ බෙහෙත් ලබා දෙන්න පුළුවන්. එතකොට ග්‍රාම සේවක නිලධාරීතුමා ළඟ ඒ විස්තර තියෙන හින්දා ඔවුන්ට එම නිලධාරියාට ඒ අදාළ ගෙවල් වලට දුරකථන නැමතුමක් හෝ ලබා දීලා ඔවුන්ව දැනුවත් කරන්න පුළුවන් ඔබේ මෙම සුනකයාව නැවත වැක්සින් කරන්න නැත්නම් ජල බීතිකාව පිළිබඳ ඒ අවධානම එම අදාළ පුද්ගලයන්ට ලබා දෙන්න පුළුවන්. ඒ එක කාරණයක් ඒ සම්බන්ධයෙන් තියෙන. ඊට පස්සේ මම මේ සත්‍යාව ඇති කරගෙන යනවා. එතකොට ඊට පස්සේ තව නීතියක් තමයි. ඒ නීතියෙම දිගුව තමයි එම සත්වයා
යම් කිසි හේයකින් මිය ගියොත් අතුරුදහන් වීමක් වෙන්න පුළුවන් සත්වෙක්. එහෙම වුණොත් ඒ බව ග්‍රාම සේවක නිලධාරියට දැනුම් දීමක් කරන්න ඕන. ඒක මේක නිකන් හරියට බර්ත් සර්ටිෆිකට් එකකුයි ඩෙත් සර්ටිෆිකට් එකකුයි වගේ සරල ක්‍රමයකට එම ක්‍රියාව සිද්ධ වෙන්න ඕන. ඒ වගේම සාමාන්‍යයෙන් ඉතින් අපි හිතමු සාමාන්‍ය උපරිම 10 අවුරුදු සුනකයෙකුගේ වයස අවුරුදු 10ක් 12ක් කියමු. එතකොට අපිට ඒවා එහෙම නොදන්නුවොත් අවුරුදු 10ක් හෝ 12ක් යනකොට මේ අදාළ ග්‍රාම නිලධාරියාට අවශ්‍ය නම් සොයා බලන්න පුළුවන් මේ සත්වයා දැන්ට ජීවතුන් අතර ඉන්නවද නැද්ද මොකද්ද වෙච්ච කාරණේ. හැබැයි එහෙම දැනුම් දීම් නොකර හිටියොත් ඒවාට යම් දඩගැසීම් සිද්ධ කරන්න. ඒ වගේම මේ පටිපාටියෙන් බාහිරව යම් කෙනෙක් සුනකෙක්ගෙන් පැටව් බෝවීමක් සිද්ධ වුණොත් ඒ වෙනුවෙන් නුත් යම් නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට එහෙම වුණොත් මේ තිබෙන්නා වූ ප්‍රශ්නය අවුරුදු 4-5ක් යනකොට මූලිකව පාලනය වෙලා යම් කිසි ස්ථාවරයකට මේ ප්‍රශ්නෙන් මේ රට ක්‍රමානුකූලව මිදෙන්න හැකියාවක් ලැබේ. මොකද අපි හිතමු සුනකෙක්ව මිනිසෙක් ඇති කරන්න ගත්තයි කියලා. මුලින්ම දැක්කහම සෝඩා බෝතලේ වගේ ආදරේ හිතිලා ඒ වෙනකොට අපි ගත්තයි. එතකොට මේ සත්වයාව මිනිසුන්ට බහුතරයකට වෙන්නේ පොඩි කාලේ ලස්සනට ඉන්නකොට ඌව හුරතලයට හැදෙනවා. උන්ට හරියට ඒ අවශ්‍ය කරන මොකද ඒ සත්වෙක්නේ ඌටත් ලෙඩ දුක් කියන ඒවා ඇති වෙනවා. කන්න බොන්න නිසි විදිහට ඕන. එතකොට එහෙම මොකක් හරි ඒව නොකරුවීම තුළ අපි හිතමු මොනවාම් හේතුවක් උඩ පහුකාලීනවා ඒ සතාට තියෙන ලෙන්ගතුකම ආදරේ නැති වෙච්ච ගමන් මිනිස්සු ලේසියෙන්ම කරන්නේ ඕක කොහෙට හරි ගිහිල්ලා අතරමං කරන එකනේ. කරන්නේ නේම් ටැග් එක ගලවලා දාලා අතරමං කරන එක. නමුත් එහෙම කරත් අපි කියමු එහෙම වුණා බහුතරයක් එහෙමත් වෙනවනේ භාගයට භාගයක්. එහෙම වුණා කියලා එම සත්වයා තුලින් ගාහණය වර්ධනය වීම නවතිනවා. ඒ වගේම මේ සත්වෙක්ව මේ නේම් ටැග් එකත් එක්ක හදිසියෙමක්වත් අස්ථානගත වුණොත් කවුරු හරි මේ නේම් ටැග් එකට අදාළව ඒ පුද්ගලයාට ඒ සත්වයාව ලබා දෙන්න කටයුතුත් කරයි. ඒ වගේම සත්වයකට ඇත්තටම හොඳ ආදරයක් තියෙනවා නම් ඉතින් ඒක නීතියක්ම නෙමෙයි GPS එකකුත් සම්බන්ධ කරවන්න අපි ජනතාව උනන්දු කරන්න ඕන. ඒ සැබවින්ම ආදරය කරන සමහර මිනිස්සු ඉන්නවානේ සත්වෙක් මරුණාම දානමාන දෙන තත්ත්වේ මේ හොඳ බෝසත් මිනිස්සු. ඉතින් අන්න ඒ වගේ අය ඒ වගේ දෙයක් හයි කරගන්නවා නම් ඒක ඉතාමත්ම හොඳ තත්ත්වයක්. ඉතින් ඒ වගේ වුණොත් මේක අපිට මේ ප්‍රශ්නය මූලිකව විසඳගෙන රටත් ලස්සන කරගෙන සත්වයින්ගේ අයිතීනොත් සුරකින්න රටක් බවට මේ ලෝකෙට අපිට හොඳ චිත්‍රයක් පණිවිඩයක් අපිට ගෙනියන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේකට මොනවා හරි මේ කියන්නේ මගේ දැනුම හැටියට ගන්න පුළුවන් විසඳුමක් තමයි මම මේ යෝජනා කරන්නේ. ඉතින් ඊට වඩා හොඳ සාධනීය යෝජනා තියෙනවා නම් ඒවා ප්‍රමාදයකින් තොරව මේ රජය ඉෂ්ට කරනවා නම් ඒක මේ අයාලේ ගිය රටට ලොකු සුවපත් වීමක් කරයි. ඒ හින්දා මේ ගැන රජයට ඒ වගේම ඔය යම් සත්ත්ව සංවිධානවලට නීති පද්ධතිවල වැඩ කරන මහත්මීන්ට ගේ අවධානය යොමු වේවා කියලා මම විශ්වාස කරනවා. මේකට හොඳ උත්තරයක් ප්‍රමාද නොවි ලැබෙනවා නම් ඒක මේ මුළු රටේම සියලු දෙනාගේම යහපැවැත්මට හේතුවක් වෙයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.